අපි රසට මට්ටයක් හදාගමුද අද. මේ විදිහට කෑලි මට්ටම් ටික කපාගෙන පැත්තක තියාගන්න හොදලා පැත්තක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ ටික තමයි අවශ්‍ය උනේ. කරපිංචා, රම්පේ, සුදුලූණු, බීලූණු, එතකොට මිරිස්, එනසල් කරාමටි ඒ ටික තමයි අවශ්‍ය වුනේ. ඊට පස්සේ මෙහෙම හොදලා තියාගත්ත මට්ටම් ටිකට කහ දානවා. කහයි ලුණුයි දාලා අඬලා තියෙන පැත්තක. කහයි ලුණුයි දාලා අඬලා තියන්නේ නම් ගොඩක් වෙලාවට විස බීජ අයින් වෙන්න. ඊට පස්සේ මේ මිරිස් බැද ගන්නවා ටිකක්. එතකොට තමයි මට එක රහට තියෙන්නේ. මිරිස් ටික බැදගෙන ඊට පස්සේ මේ විදිහට අපි කලින් දාගත්ත එක පැත්තක අල්ලලා තියාගන්න ඕනේ. අපි අනිත් වැඩ ටික කරගන්නකම් මේක අල්ලලා තියාගත්තා නම් හරි. ඊට පස්සේ දැන් මේකට මේ දාන්නේ බැදපු තුන පහ. බැදපු තුන පහ හැදි දෙකක් විතර දාන්න ඕනේ. ඊට අමතරව ගම්මිරිස් සොයි බැදගත්ත මිරිස් කුඩු තමයි දැම්මේ. ගම්මිරිස් හැඳි භාගයක් විතර බැදගත්ත මිරිස් හැඳි එකහමාරක් දෙකක් අතර දාන්න පුළුවන්. ඒක තමන්ට අවශ්‍ය ප්‍රමාණයට තමයි දාගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට මේ වළඳක් ලිපේ තියලා ගොඩාක් දැල්ලා තියන්න එපා. එතකොට ගොඩක් රත් වෙනවා. රත් වෙලා අර කර වෙනවා ඉක්මනට දාන ඒවා නිසා. ඊට පස්සේ ඉස්සලාම සුදුලුණු ටික තමයි දාන්නේ. සුදුලුණු ටික දාලා පොඩ්ඩක් ඒක බැදුනට පස්සේ තමයි අනිත් ටික දාගන්නේ. ඒකට චුට්ටක් බැදෙන්න දෙන්න. නැත්නම් ගොඩක් වෙලාවට සුදුලුණු එක බැදෙන්නේ නැහැ. දැන් මෙන්න මේ ප්‍රමාණයට තමයි ගින්දර ටික තියාගන්න. ගොඩාක් සැරට ගින්දර දාගන්න එපා. ඊට පස්සේ ඒකට රම්පේ දාන්න. රම්පේ දාන්න නම් ඉතින් ගොඩක් සුවඳ එන්න. රම්පේ කරපිංච පොඩ්ඩක් දාන්න. ඔක්කොම කරපිංච දාගන්නත් එපා. ඔක්කොම රම්පේ දාගන්නත් එපා. මේ ටික මේකට දාන්නේ ඒක සුවඳ වෙන්න. ඔයාලා දන්නවනේ දැන් මේ ටික මෙහෙම දාම හරිම සුවඳයි. රම්පේ කරපිංචයි සුදුලුණු ඔක්කොම බැදෙද්දී. ඊට පස්සේ ඒකට බීරුන් ටික දාගන්න. දැන් අර ටිකක් හොඳට බැදලා තියෙන ඊට පස්සේ ඒකට බීරුන් ටික දාගන්න. ඊට පස්සේ ඒ ටික බැදුනට පස්සේ මෙන්න මේ අපි පැත්තකින් තියාගත්ත මට්ටම් ටික දාගන්න ඕනි. දැන් තෙලට දාන්න. තෙලට දාලා පොඩ්ඩක් වෙලා තියලා තියෙනවා. දැන් මේ තියෙන ඉතුරු අපි අර කපාගත්ත ටික. ඒ ටික දාලා හොඳට කවලම් කරලා මේ විදිහට හොඳට කවලම් කරන්න. ඒතකොට තමයි ඔක්කොම ටික මික්ස්ලා රසට මට්ටම් එක හදාගන්න පුළුවන් වෙන්නේ. කවලම් කරලා ටිකක් වෙලා තියලා තියෙනවා. තෙලින්ම තැම්බෙන්න. ගොඩ වෙලා තියන්න ඕනේ නැහැ. තෙලින්ම තැම්බෙන්න විනාඩි 15ක් 20ක් විතර වහලා තිබ්බහම හරි පොඩක් තෙලෙන් තැම්බෙන්න. ඔක්කොම ටික. දැන් විනාඩි 20ක් විතර තිබ්බට පස්සේ තමයි මෙන්න මේ විදිහ තිබ්බේ. දැන් ටිකක් කුක් වෙලා තියෙන්නේ හොඳටම නෙවෙයි. ඒ වුණාට දැන් අර තෙලෙන්ම තමයි මේ ටික කුක් වෙන අපි දුන්නේ ඉස්සලාම. ඊට පස්සේ ආයෙත් වහලා තියෙනවා. වහලා තව විනාඩි 15ක් විතර තිබ්බට පස්සේ සාමාන්‍ය හොඳට කුක් වෙලා තිබ්බේ. ඊට පස්සේ වතුර ටිකක් දාගන්නවා. වතුර දාලා ටිකක් මෙහෙම කරන්නේ ඔක්කොම ටික අර වතුර මට්ටමට එන්නේ. එතකොට හොඳට තැම්බෙන නිසා. වතුර ටිකක් මදි වගේ නම් ටිකක් දාගන්න. මේකට ගොඩ වතුර දාගන්න එපා. ඔයාලා පේනවනේ මේක මට්ටමට වගේ තමයි වතුර දාගත්තේ අපි. මොකද ඒක දැන් තැම්බිලානේ තියෙන්නේ. ඒ නිසා ගොඩාක් වතුර අවශ්‍ය නැහැ. දැන් ඊට පස්සේ ඔන්න ටිකක් දැල්ල වැඩි කරගන්න. හරි. තවත් විනාඩි 15ක් විතර ගියාට පස්සේ මෙන්න මේ විදිහට කුක් කරලා තිබ්බේ. තාම ඉවර නැහැ. ඊට පස්සේ මේකේ මේ දැන් වතුර ගතිය අඩු වෙනවා. වතුර ගතිය අඩු වෙන්න ඕනේ. පොඩක් කුක් වුණාම තමයි වතුර ගතිය අඩු වෙන්නේ. තාම වතුර තියෙනවා.
ඊට පස්සේ වහලා තියන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේකේ දැන් මේ අර වතුර ගොඩක් වෙලාවට හිඳිලා තියෙන්නේ දාපු වතුර ටික. ඉතින් මේ වගේ කෑමක් හදනකොට ඔහේම ලිපියේ තියලා තියන්න බෑ. ටිකක් ඇරලා සැරෙන් සැරේට මෙහෙම මේ කවලම් කරන්න ඕනේ. නැත්තම් ඒක අර ඔක්කොම ටික මික්ස් වෙන්නෙත් නැහැ. නැත්තම් කර වෙනවා. එතකොට කෑම එක රස නැති වෙනවා. ඒ නිසා ටිකක් සැරෙන් සැරේට මේ විදිහට කවලම් කරගන්න. ඊට පස්සේ ඔන්න දැන් නම් ගොඩක් වෙලාවට කුක් වෙලා තියෙන්නේ. ඒ වතුරත් ටිකක් අඩුයි. දැන් වතුර කියන්නේ අපි දැන් අපි ඉස්මනේ කියන්නේ අපි ඉස්ම එක ටිකක් ගොරෝසුවට දැන් තියෙන්නේ ඉස්සලට වඩා. ආයෙත් පොඩ්ඩක් වෙලා වහලා තියලා අරලා බලපුවාම දැන් ගොඩක්ම වතුර අඩු වෙලා ඉස්ම ටික ඉස්ම ඝන කියන්නේ ගොරෝසු ගතියක් තියෙනවා දැන්. කලින් වලට වඩා මෙන්න මේ විදිහට මේ බලන්න. වතුර ගතියම නැහැ. ටිකක් ගොරෝසුවට තියෙනවා දැන්. එතකොට තමයි කිරි දාන්න. කිරි ගොඩාක් දාන්න එපා. උකු කිරි පොඩ්ඩක් මෙන්න මේ ප්‍රමාණයට දාන්න. ඒ කෝප්පෙන් කාලක් වගේ තමයි අපි දාන්නේ. ගොඩක් දාන්නේ නැහැ. මොකද මට්න එක අපි හදන්නේ ටිකක් මිරිස් සැරට. හරි. ඊට පස්සේ මෙහෙම දාලා මේක විනාඩි 10ක් 15ක් විතර තියන්න. හොඳට මේ උතුරන්න මේ බණ්ඩගේ ඒ දාපු ඔක්කොම ටික හොඳ උතුරන්න මේ විදිහට උතුරන්නකම් විනාඩි 10ක් 15ක් විතර තියලා තියන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට උකු මේ ඉස්ම හොඳට උකු වෙලා තියෙනවා. ඉතින් මේක හරි රහයි. හදලා බලන්න කන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ අපි හද ටිකක් මිරිස් සැරට දැන් මිරිස් සැරටම අවශ්‍ය නැත්තම් මිරිස් ටිකක් අඩු කරලා ටිකක් පොල් කිරි ටිකක් වැඩි කරගන්න. එනට ඉතින් අපි සාමාන්‍යයෙන් මටන් චිකන් මාළු වගේ දේවල් කන ටිකක් මිරිස් සැරටනේ කන්නේ. මිරිස් සැරට කවම තමයි ටිකක් ඒක රසට එන්නේ. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි හැදලා තිබ්බේ. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න.